ආයුබෝවන් අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාවම. ඉතින් අද වීඩියෝ එක හරහා මම ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ Canva කියන tool එක ගැන. ඉතින් මේ tool එක ගැන මම ඔයාලට හැඳින්වීමක් තමයි අද වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හුඟ කාලයකට පස්සේ තමයි ඔයාලට වීඩියෝ එකක් මට අරගෙන එන්න අවස්ථාවක් ලැබුණේ. ඉතින් යම්කිසි හේතු කාරණා මත ඔයාලට වීඩියෝස් අරගෙන එන්න මට බැරි වුණා. නමුත් අද සිට ඔයාලට දිනපතා මගේ මේ channel එක හරහා දිනපතා වීඩියෝස් මම අරගෙන එනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලන්න මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙම subscribe කරලා තියාගත්තොත් ඔයාලට දිනපතා ඔයාලට මෙන්න මේ වගේ වැදගත් වීඩියෝස් නරඹන්න පුළුවන්. හරි. අපි එහෙනම් වැඩි කතා නොකර අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකක්ද මේ Canva කියන්නේ කියලා. හරිද? හරි. එතකොට Canva කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා Photoshop වගේ tool එකක් ගත්තොත් එහෙම ඔයාලට Photoshop එකෙන් design එකක් කරනවා නම් ඔයාලට සම්පූර්ණයෙන්ම Photoshop ගැන ඉගෙන ගන්න ඕනේ. එතකොට Photoshop ගැන ඉගෙන ගන්න සාමාන්‍යයෙන් යම් කිසි කාලයක් යනවා. මේ කාලේදී මේ Photoshop ගැන ඔයාලා සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම Photoshop එක හරහා සාමාන්‍යයෙන් ඩිසයින් එකක් කරන්න ගියොත් එහෙම යම්කිසි වෙලාවක් ගත වෙනවා. එතකොට Canva එකට සාපේක්ෂව ඔයාලට Photoshop එකෙන් ඩිසයින් එකක් කරද්දී ලොකු කාලයක් වැය වෙනවා. එතකොට අද අරගෙන ආව Canva කියන tool එක හරහා ඔයාලට පුළුවන් ඉතාමත් ඉක්මනින් ඔයාලගේ ඩිසයින් එක ඩිසයින් කරගන්න. එතකොට Photoshop එක වගේ මේක අමාරු නෑ. හරිද? මේකෙදී අපිට ටෙම්ප්ලේට් ලබා දීලා තියෙනවා. ඒ වගේම user friendly interface එකක් තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන ඕනම ටෙම්ප්ලේට් එකක් මෙතන තියෙනවා. එතකොට ඔයාලට Facebook post එකක් ඩිසයින් කරගන්න අවශ්‍ය නම්, ඒ වගේම class එකකට post එකක් අවශ්‍ය නම්, flyer එකක් අවශ්‍ය නම්, logo එකක් ඩිසයින් කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ වගේ ඕනම දෙයකට මෙන්න මේ Canva කියන tool එක ඇතුලේ ටෙම්ප්ලේට් බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ දෙයක් තියෙනවා. Photoshop සහ Canva කියන එක ගත්තට පස්සේ Photoshop කියන්නේ හැබැවින්ම ප්‍රොෆෙෂනල් tool එකක්. එතකොට Canva කියන tool එකට Photoshop කියන tool එක සම කරන්න බෑ. එතකොට ඒකත් ඔයාලා තියාගන්න. එතකොට මේ Canva කියලා කියන්නේ අපිට ඉතාමත් පහසුවෙන් අවශ්‍ය කරන post එක, logo එක, flyer එක ඔන්න වගේ ඔයාලට අවශ්‍ය කරන ඕනම ඩිසයින් එකක් ඉතාමත් පහසුවෙන් ටෙම්ප්ලේට් එකක් භාවිතා කරලා ඩිසයින් කරගන්න පුළුවන් tool එකක්. එතකොට මේ ගැන තමයි අද වීඩියෝ එකේදී මම ඔයාලට හැඳින්වීමක් කරන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට Canva කියන tool එක අපිට phone එකේ mobile phone එකේ use කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මම recommend කරන්නේ සාමාන්‍යයෙන් laptop එකකින් හරි PC එකකින් හරි use කරන්න කියලා. මොකද සාමාන්‍යයෙන් ෆෝන් එකෙන් ඩිසයින් එකක් කරද්දී අපිට ටිකක් අමාරුයි. මොකද ඉන්ටර්ෆේස් එක පොඩි, සාමාන්‍ය පෝස්ට් එකක් ඩිසයින් කරනකොට අපිට ටිකක් ලොකුවට පේනකොට ඒක ඉතාමත් පහසුවෙන් ඩිසයින් කරගන්න පුළුවන්. ඔයාලා PC එකකින් laptop එකකින් වගේ ඩිසයින් කරනවා නම් ඔයාලට ඉතාමත් පහසුවෙන් ඩිසයින් කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේකේ Canva කියන එකේ මොබයිල් ඇප්ලිකේෂන් එක තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගෙන මොබයිල් එකෙන් ඩිසයින් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් PC එකේ canva.com site එකට ගිහිල්ලා ඕපන් කරගෙන ඒකෙන් ඩිසයින් කරන්න. එතකොට මෙන්න මේ Canva කියන එක ගත්තාම මේකෙදී අපිට version දෙකක් තියෙනවා. එකක් තමයි free version එක. අනිත් එක තමයි pro version එක. එතකොට මේ දෙකේ වෙනස තමයි ඔයාලට free version එකේදී ගන්න පුළුවන් template සීමිත ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න දැන් මම ඔයාලට free template ටිකක් පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මෙතනට ගියාට පස්සේ මෙන්න මේ විදිහට post එකට යටින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔටුන්නක icon එකක් එක්ක pro කියලා වැටලා තියෙනවා. එතකොට මේක අපිට use කරන්න පුළුවන් වෙන්නේ pro version එකේදී. හරිද? ඒ වගේම මෙන්න මේ template එක ගත්තොත් මේකෙදී එහෙම pro කියලා ඔටුන්නක icon එකක් එක්ක watermark එකක් වැටිලා නැහැ. එතකොට අපිට මේ free දෙන template use කරලා design එක කරගන්න පුළුවන්. එතකොට pro ඒවා අපිට pro version එක buy කරලා තමයි design කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ pro version එක buy කරගන්නේ කොහොමද? මේ pro version එක ඔය FB එකේම විකුණන අය ඉන්නවා. එතකොට ඒ හරහා ඔයාලට සාමාන්‍යයෙන් රුපියල් 350කට 400කට වගේ මේ pro version එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ free දෙන template හරහා අපිට
ඩිසයින් කරගන්න බැරිද පුළුවන් ෆ්‍රී දෙන ටෙම්පලේට් හරහා ඔයාලට ඩිසයින් කරගන්න හැකියාවක් තියෙනවා නමුත් ඔයාලට සාමාන්‍ය සිංහල ෆ්‍රොන්ට් වගේ යූස් කරනවා නම් ඔයාලට ප්‍රෝ වර්ෂන් එක බයි කරන එක තමයි හොඳ මම රෙකමන්ඩ් කරන්නේ ප්‍රෝ වර්ෂන් එකක් බයි කරලා ඔයාලා ඩිසයින් කරගන්නවා නම් ඔයාලට ඉතාමත් ප්‍රොෆෙෂනල් මට්ටමේ ඩිසයින් එකක් කරගන්න හැකියාව තියෙනවා ඒ නිසා ඔයාලට පුළුවන් ප්‍රෝ වර්ෂන් එකක් බයි කරලා ඩිසයින් ඔයාට අවශ්‍ය කරන ඩිසයින් කරගන්න කියලා එතකොට මේ Canva කියන එක හරහා මොනවද ඩිසයින් කරගන්න පුළුවන් ඔයාට අවශ්‍ය කරන ඕනම ඩිසයින් එකක් මේ Canva කියන එක හරහා කරගන්න පුළුවන් ලෝගෝ එක සෝෂල් මීඩියා පෝස්ට් වීඩියෝස් ඔන්න වගේ ඕන දෙයක් ඔයාලට මේ Canva කියන එක හරහා ඩිසයින් කරගන්න පුළුවන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ Canva කියන එකට ආවට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ සර්ච් බාර් එකේ ඔයාට අවශ්‍ය කරන ඕනම පෝස්ට් එකක් මෙතනදී සර්ච් කරගන්න ඉතින් මම මෙන්න මේ විදිහට ක්ලාස් පෝස්ට් කියලා සර්ච් කරගන්නවා සර්ච් කරාට පස්සේ ඔයාලට මෙතනදී ක්ලාස් වලට අදාළව මෙතන ටෙම්ප්ලේට් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මේ එක ටෙම්ප්ලේට් එකක් උඩ ටච් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට තියෙන්නේ මේ ටෙම්ප්ලේට් එක උඩ ටච් කරගන්න විතරයි. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඒක එඩිට් කරන තැනට අරගෙන එනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට ඔයාලට එඩිට් කරගන්න පුළුවන් මෙන්න මෙතනදී මේ පෝස්ට් එකේ කලර්ස් වෙනස් කරලා ඒ වගේම අපිට පුළුවන් අපේ ගැලරි එකෙන් මේකට ෆොටෝස් ඇඩ් කරන්න ඊට පස්සේ මේක ටෙක්ස්ට් එක වෙනස් කරන්න ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මේකේ කලර්ස් වෙනස් කරන්න ඉතින් මම මෙන්න මේ විදිහට ඔයාලට මෙතන තියෙන මේ බාර් එක ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරන්නම් මෙතන පේනවා ඇති මෙතන ඩිසයින් කියලා තියෙනවා මෙතනදී ඔයාට පුළුවන් තව මේකට සමානව ටෙම්ප්ලේට් ටිකක් මෙතනදී තෝරගන්න මේ ටෙම්ප්ලේට් එක හරියන්නේ නැත්නම් වෙන ටෙම්ප්ලේට් එකකට එතනින් මාරු වෙන්න පුළුවන් ඒ වගේම මෙතන තියෙනවා එලිමන්ට්ස් කියන්නේ මෙන්න මේ විදිහට ඔයාට ගියාට පස්සේ මෙතන ඔයාට අවශ්‍ය කරන ෆ්‍රේම් එකක් ලයින් එකක් මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය ඕන දෙයක් මෙතනින් සර්ච් කරලා ගන්න පුළුවන් ඒ වගේම මෙතනින් ඔයාට පුළුවන් ටෙක්ස්ට් එක ඒ කියන්නේ මේ පෝස්ට් එකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන් ඒ වගේම මෙතන තියෙනවා බ්‍රෑන්ඩ් කියලා ඉතින් මේක ගැන ඔයාලට මම වෙනම වීඩියෝ එකකදී කියලා දෙන්නම් ඒ වගේම මෙතන තියෙනවා අප්ලෝඩ්ස් කියලා ඉතින් මේ අප්ලෝඩ් කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ ගැලරි එකෙන් මේකට ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඒ වගේම මෙතන ටූල්ස් තියෙනවා ඉතින් මෙතනට ගියාම ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට පෙන් එක තියෙනවා මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේවා යූස් කරලා ඔයාලට ඩිසයින් එක හදාගන්න ඒ වගේම මෙතන තියෙනවා ප්‍රොජෙක්ට් කියලා එතකොට මෙතනින් ඔයාලා කරන ප්‍රොජෙක්ට් ටික බලා ගන්න පුළුවන් හරිද එතකොට මෙතන තියෙනවා ඔයාලා ඩිසයින් කරපු ප්‍රොජෙක්ට් ටික ඉතින් එතනින් ඔයාට ප්‍රොජෙක්ට් ටික බලා ගන්න පුළුවන් ඒ වගේම මෙතන තියෙනවා ඇප්ස් කියලා ඇප්ස් කියනත් මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්න ඒ වගේම මැජික් මීඩියා කියලා තියෙනවා මෙතනදී ඔයාලට මැජික් මීඩියා කියන එක හරහා ඔයාලට පුළුවන් මෙතනට ඩිස්ක්‍රිප්ෂන් එකක් ඇඩ් කරලා ඒකට අවශ්‍ය කරන ෆොටෝ එකක් මෙතනදී ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා එතකොට ඒ විදිහට ඔයාලට පුළුවන් මේ ටූල්ස් පාවිච්චි කරන්න ඒ වගේම මෙන්න මේ විදිහට ඔයාලා ගත්තාම දැන් මේ පෝස්ට් එක ගත්තොත් මේකේ අපිට පුළුවන් මේ පෝස්ට් එක උඩ ටච් කරලා මෙන්න මේ විදිහට කලර් එක චේන්ජ් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේකේ කලර් එක මෙන්න මේ විදිහට චේන්ජ් කරගන්න. ඉතින් මේ විදිහට චේන්ජ් කරගෙන ඔයාලට පුළුවන් මේක ඔයාලට කැමති විදිහට. ඉතින් ඔයාලට පුළුවන් මේකේ කලර්ස් චේන්ජ් කරගෙන මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන ෆොටෝස් ඇඩ් කරගෙන ඔයාලට කැමති විදිහට මේ පෝස්ට් එක ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මං ඉදිරි වීඩියෝස් වලදී ඔයාලට කොහොමද පෝස්ට් එකක් හරියට නිර්මාණය කරගන්න කියන එක ගැනත් වීඩියෝස් අරගෙන එනවා. ඔයාට පුළුවන් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මං ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට මේ Canva කියන එකේ account එකක් create කරගන්නේ කොහොමද ඒ සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා මේ Canva එකේ account එකක් create කරගන්න. සහ ඔයාලට මම ඉස්සරහට මේ Canva කියන එක හරහා කොහොමද ඩිසයින් කරගන්නේ ඒ සියල්ල මුලින් ඉඳලා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා තිබ්බොත් මේ වීඩියෝ සියල්ලම නරඹන්න. එතකොට ඔයාලට කිසිම ගැටලුවක් නැතුව මේ Canva කියන එක හරහා ඔයාට අවශ්‍ය කරන ඕනම ඩිසයින් එකක් ඩිසයින් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක හරහා ඔයාලට මේක තමයි මම අරගෙන ආවේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක හරහා යම් කිසි දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට මීට වඩා දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.